අයිබෝවන් ඉතින් අද ඔයාලත් එක්ක කතා කරන්නේ BOC Flex app එක ගැන. මම මේ වෙනකොට වීඩියෝ කිහිපයක් දාලා තියෙනවා මේ BOC Flex app එක ගැන. නමුත් ගොඩක් කටියට මේ Flex app එකෙන් අනුතැනු කරන්න තියෙන account එක හදා ගන්නවත් බැරි errors ගොඩක් තියෙනවා. ඉතින් ගොඩක් කට්ටිය comments දාලා තිබ්බා. අපි බලමු මොනවද ඒ comments කියලා. ගොඩක් කට්ටිය comments දාලා තිබ්බා එයාලට account එක හදා ගන්න විදිහක් නැහැ මෙහෙමයි කියලා. ඉතින් අපි බලමු ඒගොල්ලොන්ගේ comments මොන වගේද කියලා තිබ්බේ. ඉතින් ඇත්තටම POC කියන්නේ බැංකින් වලට හොඳ ඇප් එකක් කියන්න අමාරුයි. හරිද? දැන් මේ දවස් 3කට කලින් දාපු වීඩියෝ එකකටත් කමෙන්ට්ස් ගොඩක් තිබ්බා. මම ඔයිට කලින් දාපු වීඩියෝ එක අපි බලමු. ඒකේ තමයි ගොඩක්ම කමෙන්ට්ස් තිබ්බේ. මේ තියෙනවාට බලා ගන්න පුළුවන් වීඩියෝ එක. Do you need more power, more? ඉතින් වීඩියෝ එකේ කමෙන්ට් වලට ආපුවම NIC නම්බර් එක වැලිඩ් නැහැ කියලා කියනවා. හරිද? ඊට පස්සේ සමහරු කුණුහරුපෙ මැල්ල දෙනවා. මේ NIC නම්බර් එක වැලිඩ් නැහැ කියලා කියන්නේ මොකුත් නෙමෙයි මේ මෙයාලා e-banking වලට රෙජිස්ටර් වෙලා නැහැ. හරිද? ඒක හොඳට මතක තියාගන්න. e-banking වල රෙජිස්ටර් වෙලා නැහැ. මුලින්ම ඔයා මේක හදන්නම ලේසිම කට්ටිය තමයි B app එක තියෙන කට්ටිය. ඒ කියන්නේ මේ ෆ්ලෙක්ස් ඇප් එක එන්න කලින් එයාලා ලෝංච් කරලා තිබ්බනේ BOS එකේ B app කියලා ඇප් එකක්. මෙන්න මේ ඇප් එක තියෙන කට්ටිය තමයි මේක හදන්න ලේසි. එහෙම නැත්නම් ඔයා අනිවාර්යයෙන්ම ඔයා බෑන්ක් එකට ඔයාගේ Gmail එකයි NIC නම්බර් NIC නම්බර් එක අනිවාර්යයෙන්ම දෙන්න ෆෝන් නම්බර් එකයි Gmail එකයි දීලා e-banking වලට රෙජිස්ටර් වෙන්න ඕනේ. එහෙම නැත්නම් BOC බැංක් එකේ ළඟ බ්‍රාන්ච් එකට යන්න ඔය account එක හදලා තියෙන. ඒගොල්ලෝ කියන්න මට e-banking වලට රෙජිස්ටර් වෙන්න ඕනේ කියලා. ඒ කිව්වම එයාලා ෆෝම් එකක් දෙනවා මට පුරවන්න. මේක අනිවාර්යයෙන්ම පුරවන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔයාලට මේක යූසර් නේම් වෙනම හදාගෙන ඒ ටික කරගන්න පුළුවන් වෙන්නේ. B app එක තියෙන කට්ටියට කෙලින්ම මේකට log වෙන්න පුළුවන්. ඒක මම මේ වීඩියෝ එකේ දාලා තියෙනවා. එතකොට මේකේ මගේ කාඩ් එක ඇඩ් කරන්න එන්නේ නැහැනේ. account under review කියලා වැටෙනවා. මේ under review කියලා කියන්නේ ඔයාලා B app එක නැතුව හරිද? කියන්නේ B app එක නැතුව ඔයගොල්ලෝ log වෙනවා ෆ්ලෙක්ස් එකට. ඒ කියන්නේ ID මේකට log වෙන්න පුළුවන් ID කාඩ් එක බැංක් account number එකයි දුන්නාම වෙනම account එකට log වෙන්න පුළුවන් ෆ්ලෙක්ස් app එකට. ඒතර B app එක නැති කට්ටියට තමයි මේක වෙන්නේ. ඉතින් under review කියන්නේ මේගොල්ලෝ මුලින් ඉඳන්ම ඔයාගේ account එක check කරනවා ID කාඩ් එක check කරනවා. ඒ විදිහට කී දෙනෙක් දවසට කරනවද නැද්ද? ඉතින් එහෙම කරද්දි දැන් මම මෙයා මාස 4කට කලින් දාපු කමෙන්ට් එක මේ තියෙන්නේ. ඉතින් ඒක මේ වෙනකොට හරි ගිහිල්ලා ඇති. එතකොට මේ ඇප් එක දාගත්තා පරණ ඇප් එකේ ඩීටේල්ස් එන්නේ නැහනේ. ඉතින් ඒකට මම රිප්ලයි කරෙත් නැහැ. මොකද ඒක ගන්න පුළුවන්. පරණ ඇප් එකේ B ඇප් එකේ ඩීටේල්ස් ටික ගන්න පුළුවන් විදිහ ඇප් එක පටන් ගද්දිම තියෙනවා. ඔයාගේ B ඇප් එකෙන් සේව් කරපු මේ අර පේස්ලා ටික ඉන්නවනේ. ඒ ටික ගන්න පුළුවන්. එතකොට ඔයාගේ මාසයේ අන්තිමට මොකක් හරි තියෙනවා නම් මාසය අන්තිමට දිනපතා කියන මාසය අන්තිමට හැම මාසෙම වෙන්න අවශ්‍ය පේමන්ට් මොනවා හරි තියෙනවා නම් ඒවා සේව් කරනවානේ. අන්න ඒ ටිකක් තියෙනවා. ඉතින් ඒ වගේ ඒවා ඔක්කොම ඔයා account එක හදද්දිම ඔයාලට ගන්න පුළුවන්. ඒ කියනවා ටික් එකක් දාලා මේ ටික මොනවද පේජ් ටික ගන්න පුළුවන්. ඒ ටික විස්තර ඔක්කොම ඒගොල්ලෝ ඒ වෙලේ දෙනවා account එකේ B app එක කනෙක්ට් කරනවද කියලා අහනවා. හරිද? ඊට පස්සේ මේ පළවෙනි පාර ID නම්බර් එක ගාද්දි වැරදුනා දැන් invalid user කියනවනේ. ඉතින් එතකොට එහෙම වුණොත් එහෙම ඔයා රීසෙට් කරන්න ඕනේ. ඇප් එක ඩිලීට් කරලා new user login විදිහට එන්න ඕනේ. ඊට පස්සේ කාඩ් එක ඇඩ් කරන්න OTP එක එන්නේ නැහැ. මේ ෆෝන් නම්බර් එක රෙජිස්ටර් කරලා නැති කට්ටියට. මේ ෆෝන් නම්බර් එක රෙජිස්ටර් කරලා නැති කට්ටියට තමයි OTP එක එන්නේ නැත්තේ. එතකොට මේ ඇප් එකෙන් කරන්න පුළුවන් දේවල් ගැන වීඩියෝ එකක් දාන්න කියලා මම ඒක කරා. ඊට පස්සේ යූසර් නේම් එක වැඩ කරන්නේ නැහැලු. නම තමා දැම්මේ හැබැයි ඒක වැඩ නැහැ කියලා කියනවා. මෙතනදී යූසර් නේම් එක කියන එක නම් මම හරියටම දන්නේ නැහැ. මොකද ඒක පළවෙනි පාර දුන්නායින් පස්සේ ලොග් වුණායින් පස්සේ ආපහු බයෝමෙට්‍රික් එක ඔන් කරායින් පස්සේ තමයි කෙලින්ම යූසර් නේම් එක ගහලා ඉන්න දෙයක් නැහැ. එතකොට ඔයා B app එකේ නම් B app එක කනෙක්ට් කරපු කෙනෙක් නම් කිසිම දෙයක් ඔයාලට කරන්න නැහැ මේකේදී. ඔයාලට කෙලින්ම බයෝමෙට්‍රික් හරි පාස්වර්ඩ් එක හරි ගහලා කෙලින්ම ඔයාලට ලොග් වෙන්න පුළුවන්. යූසර් නේම් එක අපිත් නම තමයි දීලා තියෙන්නේ. එහෙම නම දෙන එකේ ප්‍රශ්නයක් නම් නෙමෙයි තියෙන්නේ මෙතනදී. මොකක් හරි ඒගොල්ලෝගේ යූසර් නේම් එකේ වෙලේ වැරදි හරි එහෙම මොකක් හරි ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඉතින් ලොග් අවුට් වුණායින් පස්සේ ඔයා සාමාන්‍යයෙන් ලොග් අවුට් වුණා කියලා හිතන්නකෝ ඇප් එකෙන්. ඒ ලොග් අවුට් වුණත් ඔයාලට ෆින්ගර් ප්‍රින්ට් එක දුන්නොත් එහෙම ඔයාලට ලොග් වෙන්න පුළුවන්. ඒක අර සාමාන්‍ය ඇප් එකෙන් අර යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි ගහ මේවා වෙන්න දෙයක් නැහැ. බයෝමෙට්‍රික් එක දීලා බැරි වෙලාවත් ලොග් අවුට් වුණොත් එහෙම ඒත් ඔයාලට ෆින්ගර් ප්‍රින්ට් එක දීලා තමයි මේවා ගන්න තියෙන්නේ.
ඒතකොට සයික් කෙනෙක් පෙන්ඩිං කියලා වැටෙනවා කියලා තියෙනවා. මම කලිනුත් කිව්වා පෙන්ඩිං කියලා වැටෙන්නේ මොකුත් හින්දා නෙමෙයි. ඔයාලා කෙලින්ම ඔයාලා බ්‍රාන්ච් එකට ගිහිල්ලා ඔන්ලයින් බැංකින් රෙජිස්ටර් වෙන්න ඇති. නමුත් B app එකට නෙමෙයි මුලින් B app එක තියෙන කට්ටියට තමයි ලේසියෙන්ම ලොග් වෙන්න පුළුවන්. අනිත් කට්ටියට මේක පෙන්ඩිං වෙනවා අනිවාර්යයෙන්ම. මොකද B app එක ඒ කාලේ හදලා දුන්නේ කට්ටියට ඒ බැංක් එකෙන්මයි. බැංක් එකෙන් යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි දෙකම දුන්නා. ඔයාලට ගෙදර ඇවිල්ලා පාස්වර්ඩ් එක රීසෙට් කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි ඒකේ දුන්නේ. නමුත් දැන් එහෙම නෙමෙයි. දැන් ඔයාලට B app එක අපිට අයින් කරන්න කියලා එහෙන් කිව්වා. ඊට පස්සේ කෙලින්ම මේකට කනෙක්ට් වෙන්න කියලා තිබ්බා. ඉතින් කලින් තිබුණ එක හොඳයි. අපිට කොහේ හරි වැරදුනා ඉන්වැලිඩ් කාඩ් කියලා එනවා. ඒ කාඩ් එක මොකක් හරි ඒගොල්ලෝ වැරදි ඩීටේල්ස් එකක් ඇඩ් කරලා හැම ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. පෙන්ඩිං ඇප්රූවල් කියන එකත් මම කිව්වා. වැලිඩේට් වෙලා කියලා තියෙනවා. දැන් මට නම් ප්‍රශ්නයක් වුණේ මං හදපු පළවෙනි පාරෙම මම B app එක තියෙන හින්දා මං කෙලින්ම කනෙක්ට් කරගත්තා. මේ ගොඩක් ප්‍රශ්න එන්නේ අර B app එක නැතුව කෙලින්ම ජොයින් වෙන කට්ටියට තමයි ඒක එන්නේ. ඒ කියන්නේ B app එක දැන් සාමාන්‍ය B app එක අයින් කරන්න කිව්වන් පස්සේ BOC එකේ ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් වලට ලොග් වෙන කට්ටිය ඉන්නවනේ. ඒතකොට එයාට B app එක නෑ. ඒක හරි. ඊළඟට ඔයා මුලින් ඉඳන් ලොග් වෙන්න ඕනේ. account password හදාගෙන ඒ විස්තර ටික හදාගෙන ඔක්කොම කරන්න ඕනේ. ඊට පස්සේ තමයි pending approve කරන්නේ. ඉතින් ඔයාට මේක කරන්න දෙන ලේසිම විදිහ තමයි ඔයා BOC එකේ customer service එකට කතා කරන්නේ. කස්ටමර් සර්විස් එකට කතා කරලා කියනවා මම මෙහෙම එකක් දාලා දෙනවා. දැන් සතියක් දෙකක් වෙනවා. මගේ pending approval තියෙන්නේ. මට මේක ඉක්මනට හදාගන්න ඕනේ. මේක මට හදලා දෙන්න කියලා. එතකොට ඔයාගේ identity card එකයි ඒ විස්තර ටික ඉල්ල ගන්නවා ඒගොල්ලෝ. ෆෝන් නම්බර් සේවා එතකොට account number එක උපන් දිනේ විස්තර ඔක්කොම අහනවා. මොකද නැත්තම් account එකේ වෙන කෙනෙක්ට උනත් හදන්න පුළුවන් ඔයාගේ නමට මේ app එක. එහෙම හදාගත්තයින් පස්සේ එයාලා වෙරිෆිකේෂන් එකේ මොකක් හරි අප්ලෝඩ් කරපු ඩීටේල්ස් එකේ error එකක් මොකක් හරි තියෙනවනේ ඒවා ඔක්කොම ඒගොල්ලෝ මේවා කරනවා. ඉතින් දැන් අලුතෙන් එන කෙනෙක්ට ඒවා ඔක්කොම ඇඩ් කරනවා. B app එක හදලා තියෙන කෙනෙක්ට එහෙම මොකුත් අප්ලෝඩ් කරන්න නැහැ. මොකද B app එක හදද්දිම ඒවා ඔක්කොම අප්ලෝඩ් ඒවා අපි අප්ලෝඩ් කරේ නෑ ඇත්තටම. හරිද? B app එකට ඒවා අප්ලෝඩ් කරන්න අවශ්‍ය වුණේ නෑ. B app එක යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි දෙකම දෙන්නේ බැංකුවේ. එතනට ගියපහම B app එකට වෙනම ෆෝම් එකක් තිබ්බා. e-banking වලට වෙනම ෆෝම් එකක් තිබ්බා. ඒ දෙකම පිරෙන් පස්සේ ඒගොල්ලෝ ඒ ටික හදලා දුන්නා. ඉතින් ඒ ටික ඒ B app එක කරපු කට්ටියට ලේසි. මම දන්න විදිහට මට නම් එහෙමයි වුනේ. එතකොට මේ වෙන නම් මුකුත් නැහැ. මේ ට්‍රාන්ස්ෆර් කරන්න බෑ. pending approval කියලා වැටෙනවා කියලා තියෙනවා. ඉතින් ඒක තමයි approval pending වෙලා තියෙන්නේ. ඩෙබිට් කාඩ් එක ඇඩ් කරද්දි කාඩ් පින් කියලා ඉල්ලන්නේ මොකක්ද කියලා දෙනවා. මට ඩෙබිට් කාඩ් එකක් ඇත්තටම ඇඩ් කරන්න අවශ්‍යතාවයක් තිබෙන්නේ නැහැ. ඩෙබිට් කාඩ් එක ඇඩ් කරන්න ඕනේ වෙන්නේ නැහැ. account එක ඇඩ් කරායින් පස්සේ online transfer ඔක්කොම කරන්න පුළුවන්. මම එහෙම මේවා කරේ නැහැ. user name අමතක වුණාම forget දීලා කරගන්න ඕනේ. අපි ඉස්සරහට මේ වීඩියෝ එකේම කතා කරන්න බලමු ඒ ටික. මම ඇප් එක ගැන සම්පූර්ණ විස්තරයක් මේකෙන් ගේනවා. ඉතින් මම දැන් ඔයාලට පෙන්වන්නම් මේ ඇප් එකේ කොහොමද වැඩ කටයුතු ටික කරන්න කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට තමයි ඇප් එක ඕපන් කරගත්තේ. හරිද? මේක මේ විදිහට ඕපන් කරගත්තාන් පස්සේ ඔයාලට account balance එක මෙතන තියෙනවා. මෙතන තියෙනවා ඔයාලට පේන ඇහැක ලකුණක්. මේක ක්ලික් කරුවම balance එක පෙන්වනවා. දැන් my balance එක 0යි තියෙන්නේ. හරිද? එතකොට ඒ වගේම ඔයාගේ account details කාට හරි share කරන්න අවශ්‍ය වුණා කියන්නේ ඔයාට මෙන්න මෙතන share icon එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයා type කර කර නටනටා ඉන්න දෙයක් නැහැ. ඔයාගේ account number එක, branch එක, account name එක ඒවා type කර කර ඉන්න දෙයක් නැහැ. මෙන්න මෙතන share button එක තියෙනවා. මේ share button එක click කරන්න. share button එක click කරායින් පස්සේ ඔයාට chat ටිකක් පෙන්නයි. හරි නැත්නම් ඔයාට app ටිකක් පෙන්නයි. මෙතනින් කැමති app එකක් select කරන්න. මේ app එක select කරායින් පස්සේ ඔයාට මෙතනින් ඒ කියන්නේ ඔයාට යවන්න ඕන contact එක select කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාට පේනවා ඇති. ඔක්කොම විස්තර ටික යවනවා. ඉතින් ඒ විදිහට ලේසියෙන් ඔයාට ඒක ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන් මේ BOC Flex app එකෙන්. ඊට පස්සේ ඔයාට මේ ෆන් ට්‍රාන්ස්ෆර් ඔප්ෂන් එක ගැන සම්පූර්ණ විස්තරය මම කලින් වීඩියෝ එකකුත් ගෙනාවා. මම නැවතත් ඕනනම් ඔයාලට කියන්න මේ ෆන් ට්‍රාන්ස්ෆර් එක ගැන. මෙතන මේ ෆන් ට්‍රාන්ස්ෆර් එක ක්ලික් කරන්න. හරිද? මේ ක්ලික් කරපුවාම ඔයාලට මේ විදිහට තමයි ඕපන් වෙන්නේ. මෙතනදී ඔයාලට මේ කහ පාට වෙලා වැටලා තියෙනවා බලා ගන්න පුළුවන් මෙන්න මෙතන. මේ තියෙන්නේ saved list. මේ saved list කියන්නේ අපි නිතර ගනුදෙනු කරන කට්ටිය. එහෙම නැත්නම් ඔයාට මතක ඒ කියන්නේ අපි ඒ කියන්නේ ඔව් සාමාන්‍ය මේක වැදගත්ම වෙන්නේ මේ නිතර ගනුදෙනු කරන කට්ටියට. මොකද saved list කියන්නේ අපි මේවා save කරගන්න බෑ නැත්නම් සැරින් සැරේ ඇවිල්ලා ඔයා මේකේ account number එක ගහ ඒව කරන්න එපා. ඊට වඩා ලේසි මේක මේ විදිහට save කරගන්න එක. ඊට පස්සේ එහෙම save කරගත්තාම ඔයාට මේ favorite එකට save කරගත්තොත් ඔයාට මෙන්න මෙතන ඒ ටික බලා ගන්න පුළුවන් නමුත් එක්ක. හරිද? මේක සාමාන්‍යයෙන් මෙතනින් ඇඩ් කරන්න බෑ. මේක ඇඩ් කරන්න ලේසිම විදිහ තමයි ඔයා පළවෙනි ට්‍රාන්සැක්ෂන් එක කරායින් පස්සේ ඒගොල්ලෝ ඒ ට්‍රාන්සැක්ෂන් එකෙන් පස්සේ අහනවා සේව් කරගන්නද මේ payee එක. ඊට පස්සේ ඔයා එතනින් ඕකේ දුන්නොත් මේක සේව් වෙනවා. හරිද? ඊට පස්සේ ඔයාලට මෙතනින් ඕනනම් ඇඩ් කරගන්නත් පුළුවන්. මෙතන saved BOC pays. මෙතනදී BOC
account තියෙන කට්ටිය ඔයාලට save කරගන්න පුළුවන් මේ තියෙන්නේ. එහෙම නැත්නම් ඔව් මේ තියෙනවානේ. BOC account එකම මෙතනින් select වෙලාමයි ඇවිත් තියෙන්නේ. ඊට පස්සේ account number එක ගෙවීමෙන් පස්සේ beneficiary name එක ඔටෝම fill වෙනවා. හරිද? මේක ඔටෝම fill වෙනවා. මොකද BOC app එකේ BOC account එකනේ අපි save කරන BOC කට්ටියගේ app එක හරහා ඒ account number එක ගාපම කෙලිම account එකේ holder එකේ name එක ඔටෝ fill වෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතන nickname එකක් දාන්න පුළුවන්. nickname එක කියන්නේ ඔයාලට යාව මතක තියාගන්න. නැත්නම් මේකේ මේ beneficiary name එක තියෙන දිග name එකක් වෙන්න පුළුවන්. ඔයා දන්නේ වෙන name එකක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතන වෙන name එකක් දෙන්න පුළුවන්. ඊළඟ මේ save page කියන එක දුන්නාන් පස්සේ ඒක වෙනම save වෙනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන save list එකට ආවයින් පස්සේ මෙතනින් මේ විදිහට save කරගත්ත ඒවා select කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් account number එක සහ beneficiary name එක පේනවා. ඊළඟ transaction එක ඔයාලට කරන්න තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි ඒක කරන්න තියෙන්නේ save list එකේ. හරිද? ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මෙතන තියෙන own account කියලා. හරිද? මේ own account කියන්නේ ඔයාලා දන්නවා ඇති සාමාන්‍යයෙන් ඕනම බැංක් එකක අපිට account දෙක තුනක් හදාගන්න පුළුවන්. හරිද? එතකොට එහෙම හදාගන්න පුළුවන්. ඒතර නැත්තම් ඔයාලට business account එකක් තියෙන්න පුළුවන්. ඔයාගේ නමට වෙන මොකක් හරි business එකක් තියෙන එකේ account එකක් තියෙන්න පුළුවන්. ඒ වගේ own account ඔයාලට මෙතනින් ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මගේ තියෙන එක account එකක් කියන තමයි මට මෙතනදී ඒ account එක පෙන්නන්නේ. නැත්තම් ඔයාලට මෙතනදී වෙන account ඔයාගේ තියෙනවා නම් ඒ ටික මෙතනින් පෙන්නනවා. එතකොට ඔයාලට transaction එකක් කරන්න පුළුවන් direct ඔයාගේ අනිත් account එක හරහා. ඊට පස්සේ මෙතනදී setup schedule transaction කියලා තියෙනවා. මේ කියන්නේ monthly මේ තියෙන්නේ වාට one time schedule කියලා එකක් තියෙනවා සහ recurrent payment කියලා තියෙනවා. ඒතර one time payment කියන එක දැම්මොත් එහෙම ඔයාලට මෙතනින් date එක කියන්නේ ලබන මාසේ මෙන්න මේ දවස්වල මේකේ payment එකක් වෙන්න කියලා ඔයාලට දාලා schedule name එකක් දාලා ඒ ටික දාන්න පුළුවන්. එහෙම නැත්නම් recurrent payment කියන්නේ ඔයාලට මේ ලබන මාසෙත් දාන්න ඕනේ. ඊළඟ මාසෙත් දාන්න ඕනේ. ඒ කියන්නේ monthly. ඒ කියන්නේ මාසෙන් මාසෙට දාන්න ඕන නම් ඔයා මේ recurring payment කියන එක දාන්න one time payment කියන එක දානවා නම් අවශ්‍ය දිනේ මෙතනින් select කරන්න මේ විදිහට දාලා okay දෙන්න පුළුවන් ඔයාලට. recurring දුන්නොත් එහෙම මෙතන weeklyද monthlyද quarterlyද කියලා අහලා තියෙනවා. ඊට පස්සේ annuallyද කියලා තියෙනවා. ඒ ටික දාලා ඔයාලට දිනේ දාන්න පුළුවන් මෙතනින් දාලා ඔයාලට ඒ ටික fill කරගන්න පුළුවන් schedule name එකයි first payment date එක කවද්ද කියලා දාලා ඊට පස්සේ keep updated with notification update දුන්නොත් එහෙම මේ transaction එක වුණාම ඔයාලට notification මාර්ගයෙන් මේකෙදි inform වෙනවා. ඉතින් අන්න ඒ විදිහට ඔයාලට ඒ ටික කරගන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ අපි බලමු මෙතන other accounts කියලා තියෙනවා. මේ other accounts කියන්නේ දැන් මේ මගේ error එකක් කියන්නේ මේ අපේ connection error එකක් කියලා තමයි පෙන්නන්නේ. ඊට පස්සේ මෙතනදී bank එක select කරන්න වෙනවා. හරි මෙතන මේ error කියලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට schedule transaction එකක් නම් ඒ කියන්නේ දැන් අද කරන transaction එක මොකක් හරි ඔයා දැන් අද අලුත් account එකකට මොකක් හරි transaction එකක් කරනවා. ඒක ඉස්සරහටත් වෙන්න ඕන නම් ඔයාට මෙන්න මේ විදිහට අර මම කලින් කිව්ව විදිහටම මෙතනින් සේව් කරගන්න පුළුවන්. මෙන්න මෙතන මේ කැලෙන්ඩර් අයිකන් එක ක්ලික් කරලා. හරිද? ඊට පස්සේ ඔයාට මේ එතන බැංක් එක සිලෙක්ට් කරලා අර සාමාන්‍ය විදිහට ට්‍රාන්සැක්ෂන් එක කරලා රීමාක් එකක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා මේ BOC එකේ ට්‍රාන්සැක්ෂන් කරනවා නම් ඒක ඔයා දාගන්න. ඊට පස්සේ ඒ විදිහට තමයි ඒක කරන්නේ සාමාන්‍ය account එකට මේව කරනවා. මේ multiple කියන option එකේදී වෙන්නේ එකපාර accounts කීපයකට සමාන මුදල් ඔයා ට්‍රාන්සැක්ෂන් කරනවා නම්. හැබැයි මේකදී ඔයා ෆේවරිට් ඒ කියන්නේ ඔයා සේව් කරලා තියෙන පේජ් එක වෙන්න බෑ. නැත්නම් account වෙන වෙනම account numbers type කර ඔයා කරන්න ඕනේ. ඊට වඩා ලේසි ඔයා මෙතන ෆේවරිට් ගොඩට හරි ඒ මොකට හරි මේ විදිහට ඇඩ් කරගත්තායින් පස්සේ ඔයාලා මේ විදිහට සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරගන්න ඊට පස්සේ මෙන්න මේ විදිහට සිලෙක්ට් කරලා continue කියන එක දෙන්න. හරිද? continue කියන එක දුන්නායින් පස්සේ දැන් මගේ connection error එකක් නෑ දැන් ආවේ නැහැ. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී select from account. මෙතනදී මේ select from account කියන්නේ අපේ account number එක පෙන්නන්නේ balance එක 0යි කියලා පෙන්නනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනදී තුනෙන් selected කියලා තියෙනවා එකක් කියලා. හරිද? මෙතනදී account number එකක් ඔයාලට remove beneficiary කියලා තියෙනවා. swipe left to fill the other account details. ඊට පස්සේ ඔයාලට මෙතනදී ඔයා pay කරන amount එක දාන්න පුළුවන්. හරිද? දාලා remark එකක් දාන්න. දැන් account balance එක නැති හින්දා මේක අවුලක් නැහැ. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට remark එකක් දාන්න පුළුවන්. දාලා ඔයාලට මෙන්න මේ විදිහට swipe කරපුවම අනිත් account එක පේනවා මේ. අපි අර ගත්ත account තුනක් තියෙනවනේ. දැන් මම contact නෙමෙයි sorry accounts තුනක් select කරානේ. ඊට පස්සේ ඔයාලට මේ විදිහට swipe කරන්න පුළුවන් පැත්තට. ඊට පස්සේ ඔයාලට මෙතනින් කීයක් transaction වෙන්න ඕනද මෙහෙම කියලා වෙන වෙනම transaction දාන්න පුළුවන්. ඒවට අවශ්‍ය remark ටික දාන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් වටිනවා නිකන් පඩියක් දාන කෙනෙක්ට වගේ නම් ඒ මොකක් හරි small business කරන කෙනෙක්ට පඩිය transfer කරනවා නම් මේ විදිහට transfer කරන්න පුළුවන්.
ඉතින් මෙන්න මේ විදිහට වැඩ කටයුතු කරන්න පුළුවන් ඒ ෆන් ට්‍රාන්ස්ෆර් ඔප්ෂන් එකේ මල්ටිපල් කියන එකේ. මේ ෂෙඩියුල් හිස්ටරි එකට ගියපුවම ඔයාලට ෂෙඩියුල් කරපු ට්‍රාන්සැක්ෂන් හිස්ටරි ටික ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. එතකොට මෙතන ෆන් ට්‍රාන්ස්ෆර් තියෙනවා, ඒ වගේම බිල් පේමන්ට් තියෙනවා සහ කාඩ් පේමන්ට් කියලාත් ඔප්ෂන් තුනක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් බිල් ගෙවන කට්ටියට මාසෙට මෙච්චර ගෙවන්න ඕනේ කියලා මේක සේව් කරගෙන ඔටෝ එතකොට පේ වෙනවා. කාඩ් පේමන්ට් කියන්නේ ක්‍රෙඩිට් කාඩ් වලට පේමන්ට් කරන එක වගේ එකක් තමයි. ඊට පස්සේ මැනේජ් ෂෙඩියුල් කියන තැනට ගිහිල්ලා ඔයාට ඔයාගේ පේමන්ට් මොනවා හරි මැනේජ් කරන්න අවශ්‍ය නම්, ඒ කියන්නේ ඔය මන්ත්ලි වෙන වීක්ලි ඒ වගේ එක එක ඒවා මං කිව්වේ කලින්. අන්න ඒවා මෙතනින් ඇඩ් කරන්න උනත් පුළුවන්. හරිද? මේ විදිහට ඇඩ් කරගන්නත් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ ටික තමයි මෙතනදී ෆන් ට්‍රාන්ස්ෆර් කියන ඔප්ෂන් එක යටතේ ඔයාලට කතා කරන්න තියෙන්නේ. මෙතන බිල් පේමන්ට් වලට ගියපුවම ඔයාට මයි ෆේවරිට් බිලර්ස් යටතේ ඇඩ් කරගත්ත ඒවා තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට මෙතනින් ඇඩ් කරන්න හැකියාවකුත් තියෙනවා. මෙතෙන් එතන ඇඩ් කරන්න හැකියාවක් තියෙනවා. නැත්නම් ෆේවරිට් බිල් එකට වෙනම ඇඩ් කරන්නත් පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඇඩ් අයිකන් එක ක්ලික් කරපුවම. මෙතනින් බිල් කැටගරි එක සිලෙක්ට් කරන්න තියෙනවා. මෙතනදී ටෙල්කෝ තියෙනවා, ඉලෙක්ට්‍රිසිටි තියෙනවා, වෝටර් සප්ලයි තියෙනවා, ඉන්ෂුරන්ස් තියෙනවා, ටෙලිවිෂන් තියෙනවා, එඩියුකේෂන් තියෙනවා, ෆයිනෑන්ස්, ගවර්න්මන්ට් බිල්ස්, ට්‍රැවල්, මේ විදිහට ඕන තරම් ඒවා තියෙනවට බලා ගන්න පුළුවන්. දැන් අපි නිකන් ෆෝන් බිල් එකක් සිලෙක්ට් කරමුකෝ. මෙතන සිලෙක්ට් කරලා දිවා ටෙලිකෝ කියන එක තමයි දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතනදී සිලෙක්ට් බිලර් කියලා තියෙනවා. මේකට ක්ලික් කරපුවම ඔයාට එයාටෙල්ද, ඩයලොග් CDMA ද, ඩයලොග් මොබයිල්ද, හච් මොබිටෙල් SLT මේ විදිහට ඔයාට ඒ ලංකාවේ දැනට තියෙන මේවා ටික බලා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහම තමයි ඉලෙක්ට්‍රිසිටි නම් මේ ඉලෙක්ට්‍රිසිටි කියන එක ක්ලික් කරන්න පුළුවන්. ඊට පස්සේ බිලර් කියන එක සිලෙක්ට් කරපුවාම සිලෝන් ඉලෙක්ට්‍රිසිටිද ලෙකෝ එකද කියලා අහනවා. මේකින් ඔයා කැමති ඇසිලේට් කරපුවම ඔයාට account number එක ගන්න වෙනවා. ඊට පස්සේ nickname එක දෙනවා. save bill දුන්නාට පස්සේ ඒක save කරන්න පුළුවන්. ඊළඟ පාර ඔයා මෙතනදී save list එකට ඇවිල්ලා මෙතනින් ඒක select කරන්න. දැන් මේ මෙතන මන් තියෙනවා save කරපු එක. මේ විදිහට electricity එක. ඊට පස්සේ මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් විස්තර ටික, account number එක. ඊට පස්සේ මෙන්න මෙතනදී amount එක type කරලා ඔයාට continue කරගෙන යන්න තියෙනවා. ඉතින් ඒ විදිහට කරන්න පුළුවන්. new bill payment කියන එකට click කරපුවම මෙතනින් නැවතත් ඕන මෙතනදී ඩිරෙක්ට්ම ඔයාලට මේ ඉන්ෂුරන්ස් එකක් තියෙනවා. ඉන්ෂුරන්ස් කම්පැනි මේවා තියෙනවා. මේ ඔයාලට බලා ගන්න පුළුවන්. කෙලිම පේමන්ට් එක කරන්නත් පුළුවන්. නැත්නම් කෙලිම කැටගරි එක සිලෙක්ට් කරලා කැටගරි එක හරහා ඇවිල්ලා ඔයාලට පේමන්ට් එක කරන්නත් පුළුවන්. මෙතනදී තියෙන්නේ ඇඩ් කරගන්න එක නෙමෙයි. හරිද? මේ පැත්තට කරන්න පුළුවන්. ඒතකොට තවත් ගොඩක් තියෙනවා. fuel supplier, hospitals, holiday, travel, SLPA සහ others කියලා තියෙනවා. others එකට ගියපුවාම අපි බලමු මොනවද තියෙන්නේ කියලා. development lottery board, ලංකා security, oriflame ශ්‍රී ලංකා, ට්‍රයිකෝ ලොජිස්ටික් ඒ වගේ ඒවා තියෙනවා. ඉතින් ඒ විදිහට ඒවට පේමන්ට් කරන්න පුළුවන්. මෙන්න මේක. මේ ඇප් එක ගොඩක් වටිනවා. මේ වගේ ඔප්ෂන් සාමාන්‍ය ගොඩක් ඇප් වල නැහැ. ඊට පස්සේ මල්ටිපල් පේමන්ට් කියන එක තියෙනවා. මෙතනදී මයි කනෙක්ෂන් එරර් එකක් එන්නේ. මල්ටිපල් පේමන්ට් එකේ මම සේව් කරලා තියෙන දෙක ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ස්මාර්ට් බිලර් කියන එක තියෙනවා. මේ ස්මාර්ට් බිලර් කියන එකේදී තියෙන ඉලෙක්ට්‍රිසිටි සම්බන්ධයෙන් මේක මම එකයිනේ සේව් කරලා තියෙන්නේ. ඒ හින්දා ඒකට වැටිලා තියෙනවා. ඒතර ෂෙඩියුල් හිස්ටරි එකක් තියෙනවා. මේකේ මම මොකුත් ෂෙඩියුල් කරලා නැහැ. ඒ හින්දා මේකයි මේ ට්‍රාන්සැක්ෂන් හිස්ටරි එක. එතකොට මම සාමාන්‍ය ට්‍රාන්සැක්ෂන් කරලා තියෙනවා. මේකේ නමුත් හිස්ටරි එක පෙන්නන්නේ නැහැ. ටයිම් එක දාගන්න පුළුවන් නේ ඔයාලට මෙතනින්. මේ ඩේට් ටයිම් මේ ඩියුරේෂන් එක දාගත්තන් පස්සේ ඔයාලට කලින් කරපු හිස්ටරි එක බලා ගන්න පුළුවන්. කාඩ් පේමන්ට් වලට ගිහුවම මේකේ ට්‍රාන්සැක්ෂන් මොකුත් නැහැ. ඉතින් ඒක තමයි මේ බිල් පේමන්ට් කියන ඔප්ෂන් එකට තියෙන්නේ. මේ ස්කෑන් පේ කියන ඔප්ෂන් එක යටතේ ක්ලික් කරපුවම ඔයාලට QR පේමන්ට් තියෙනවනේ දැන් ගොඩක් ස්ටෝර්ස් වල. අන්න මේ QR පේමන්ට් එක ගැන තමයි තියෙන්නේ. දැන් මෙතනදී කැම් එක ඕපන් වෙනවා. මෙතනදී දැන් කැප් එක ඕපන් වෙලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට ඒක ස්කෑන් කරායින් පස්සේ ඒකේ amount එක type කරගෙන ඉස්සරහට යන්න තියෙනවා. ඕන QR එක මෙතනින් අප්ලෝඩ් කරන්න පුළුවන් gallery icon එක ක්ලික් කරලා. ඔයා කළුවරක ඉන්නවා නම් මේ enable flash කියන option එක ක්ලික් කරලා ෆ්ලෑෂ් එකත් ඕපන් කරගන්න පුළුවන්. ඊට පස්සේ ස්කෑන් QR එක ස්කෑන් කරලා ඔයාලට පේමන්ට් එක කරලා යන්න පුළුවන්. කාඩ් පේමන්ට් කියන ඔප්ෂන් එකට ගියපුවම අර කලින් විදිහටම තමයි ක්‍රෙඩිට් කාඩ් වලට ඔයාලට පේමන්ට් කරන එක තමයි මෙතනදී බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ ඔප්ෂන් ඔක්කොම මේකේ හම්බෙලා තියෙනවා. එතකොට accounts කියන එකට ගියපුවම මේ පල්ලෙහා මෙතනදී ඔයාලට ඕන account එකක් ඕපන් කරන්නත් පුළුවන්. මෙතන open add new account කියලා තියෙනවා. මෙතනදී open BOC account කියන එක ක්ලික් කරොත් එහෙම ඔයාලට වෙනම account එකක් ඕපන් කරගන්න පුළුවන්. ඩිරෙක්ට් මෙන්න මේ විදිහට ගිහිල්ලා. හරිද? ඒ ගැන අපි වෙනම වීඩියෝ එකක් කතා කරමු. ඔයාලට අලුතෙන් BOC account එකක් ඕපන් කරනවා නම් ඒක කොහොමද කරගන්නේ කියලා වෙනම වීඩියෝ එකකින් කතා කරන්නම්. history එකට ගියපුවාම ඔයාලට වෙනම transaction history එක බලා ගන්න පුළුවන්. මම බෙන්නන්නම් ඔයාලට. මෙන්න මේ විදිහට transaction history එක මේ විදිහට තියෙනවා. එතකොට මේ transaction history එක ඔයාලට ගත්තාම ඔයාලට වෙනම fund transfer විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන උඩින් මේ ඔයාලට තියෙනවනේ උඩ පේනවා ඇති. fund transfer විදිහට ගන්න පුළුවන්. bill payment විදිහට ගන්න පුළුවන්. card payment විදිහට. මෙතන වෙන වෙනම ඔයාලට ඒ history එක
අරගෙන බලන්න හැකියාවකුත් මේගොල්ලෝ ලබා දීලා තියෙනවා. මේ more කියන option එකට ගියපුවම අර කලින් account එක හදාගද්දි තිබ්බ BOC services settings my pay messages notification ඒ වගේ විස්තර ටික තමයි මෙතනින් ඔයාට බලා ගන්න තියෙන්නේ. ඉතින් ඒ ගැන මම කලින් වීඩියෝස් වලදී කතා කරලා තියෙන හින්දා මම අද කතා කරන්න යන්නේ නැහැ මේ BOC app එක ගැන සම්පූර්ණ විස්තර ටික තමයි මේ අද කතා කරේ ඔයාලත් එක්ක ඉක්මනින් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපි හැමෝටම සුබ දවසක්.